Hi friends. අද අපිට තියෙන්නේ git configuration set කරන්නනේ. ඇයි අපි මෙහෙම කරන්නේ? git පාවිච්චි කරලා දින code එක වෙන හැම වෙනසක්ම track කරන්න පුළුවන් කියන එක ගැන කලින් කතා කරානේ. ඉතින් මේ වෙනස්කම් track කරන්නේ අපේ name and email එක හරහා. අපි commit tag කරාම අපේ name and email එකත් එක්ක තමයි save වෙන්නේ. හැබැයි අපි git config කරලා තිබ්බේ නැත්තම් එතකොට commit කරන්න හදනවම git එක name and email අහනවා. අපි දැන් මේ ටික set කරගන්න git bash open කරගමු. git config global list කියන command එකෙන් පුළුවන් අපි config කරගෙන ඉන්නවා නම් details ටික බලා ගන්න. config set කරගන්න git config global user.name කියලා your name දීලා enter කරන්න. email එකටත් ඒ වගේම git config global user.email දීලා your email එක දීලා enter කරන්න. That's it. දැන් config set වෙලාද බලන්න කලින් කිව්ව git config global list command එක දීලා බලන්න. ලස්සනට details ටික පෙන්නයි. ඔය පොඩි දෙයට තමයි git configuration set කරනවා කියලා බර වචනයක් දාගෙන ඉන්නේ. git command ටිකකුත් බලමුද ඔහොම. ඉස්සෙල්ලාම අපි folder එකක් create කරගෙන ඉමු. terminal එක පාවිච්චි කරලාම අපි වැඩේ කරමුකෝ. directory එකක් open කරන්න දන්නවද කියලා මම හිතනවා. mkdir folder එකේ නම දාන්න මම test1 කියලා දෙනවා. ඒ කියන්නේ test1 කියලා directory එකක් හදන්න කියලා. ඒ command එක දුන්න ගමන් මගේ desktop එකේ folder එක create වෙනවා. terminal එකෙන් කොහොමද මම මේ ෆයිල් එක ඇතුළට යන්නේ. ඒ කියන්නේ change directory. ඒකට cd./test1 කියලා command කරනවා. මම මේ command ටික description එකේ දාලා තියනවා. එතකොට අපි test1 folder එක ඇතුළට යනවා. මම හිතනවා හැමෝම ගාව වගේ VS Code තියෙනවා කියලා. ඒකට අපි code. කියලා command කරාම කෙලින්ම VS Code open කරගන්න පුළුවන්. VS Code එකෙන් මම HTML ෆයිල් එකක් open කරගන්නවා. දැන් අපි මේ ෆයිල් එකේ මොනා කරත් වැඩක් නැහැ. තාම git වලට බෑ අපි කරනවා track කරන්න. ඒ මොකද තාම මේක නිකන් folder එකක් විතරයි. අපි ඒකට git initialize කරගෙන ඉන්න ඕනේ. අපේ terminal එකේ git init කියලා command එක දෙන්න. එතකොට folder එක ඇතුලේ git කියලා hidden folder එකක් හැදෙනවා. මෙතන ඉඳන් තමයි මේ folder එක repository එකක් වෙන්නේ. මෙතන ඉඳලා කරන හැම වැඩක්ම දැන් git track කරන්න පටන් ගන්නවා. මං අතින් පොඩි spelling mistake එකක් වුණා. sorry friends. command එක හරියට දුන්නාම initialized වුණා කියලා return කරයි. main කියලා පෙන්නන්නේ අපි දැන් මේ ඉන්නේ main branch එකේ. branch ගැන විස්තර කරානේ අපි කලින්. අපි branch හදන විදිය ගැන ඉස්සරහට කතා කරමු. අපිට git status කියන command එකෙන් පුළුවන් අපේ current git state එක check කරලා බලන්න. ඒ කියන්නේ අපි ඉන්නේ මොන branch එකකද, අලුතෙන් එකතු කරපු file මොනවද, edit කරපු file මොනවද, commit කරන්න තියෙන file මොනවද වගේ විස්තර දැනගන්න පුළුවන්. track file කියන්නේ git එකට තාම බෑ ඒ file එක track කරන්න. අපි file එක add කරන්න ඕනේ track කරන්න නම් git add index.html කියන command එකෙන් අපිට පුළුවන් file එක add කරගන්න. දැන් status check කරලා බලන්න. ෆයිල් ගොඩක් තිබ්බොත් ඔහම එක ගානේ ඇඩ් කරන්න ගියොත් ඒක බෑනේ කරදරයිනේ. ඒකට අපිට පුළුවන් git add --all කියන command එක දෙන්න. commit එකක් දාලා බලමුද? commit එකක් දානවා කියන්නේ එතනින් save කරනවා වගේ වැඩක්. හරියට game එකක check point එකක් වගේ. commit එකක් දාදින් පොඩි comment එකක් දාන එක වටිනවා. අපිට තේරුම් ගන්නත් එක්කම. දැන් git status දුන්නම working tree clean කියනවා. ඒ කියන්නේ ඔක්කොම වැඩ පිළිවෙලකට save වෙලා ඉවරයි. තව file create කරගෙන තියෙනවා පොඩ්ඩක් edit කරගෙන එහෙම බලන්න නිකන් status check කරලා return වෙන්නේ මොනවද කියලා එහෙම. මම තව commit එකක් දාගෙන පෙන්නන්නම් අපි මේ වෙනස් කරනවා track වෙලා තියෙන විදිහ. ඒකට git log check කරගන්න ඕනේ. git log කියන command එක දුන්නා නම් හරි. එතකොට අපිට බලා ගන්න පුළුවන් මේ විදිහට මගේ නමින් email එකෙන් save වෙලා තියෙනවා. මම commit කරද්දී දුන්න comment එකක් මෙතන පෙන්නනවා. ඊට කලින් දුන්න comment එකක් පහලින් පෙන්නනවා. date time එකම බලා ගන්න පුළුවන්. තව branch in pull push වගේ ඒවත් එක්ක අපි next part එකෙන් හම්බෙමු. peace.